BR එක ගත්තයින් පස්සේ මට ටැක්ස් ගෙවන්න වෙයි. වෙනත් රටවල සාමාන්‍යයෙන් අවුරුදු 18 වෙද්දී ටැක්ස් ෆයිල් එක ඕපන් වෙනවා. මුකුත් හම්බෙන්නේ නැහැ නේ අපිට දෙයක්. ඉතින් මොකටද අපි මේ BR එකක් ගන්නේ? මේ ලියාපදිංචි කියලා කියන්නේ මොකක්ද? U3 නාලිකාව ව්‍යවසායකත්වය ගැන කතා කරන්න පටන් ගත්තා. ඔබ බලන්න නැති පළවෙනි වීඩියෝ එක මේකේ. අපි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් එක්ක මේ කරන් යන වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එක තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට ඉතාමත් වැදගත් දෙයක්. BR නැත්නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සිංහලෙන් කියනවා. ඔබට මේ සම්බන්ධයෙන් නම් අනිවාර්යයෙන්ම ගැටලු රාශියක් ඇති. මුලින්ම මම කියන්න කැමති මේ වීඩියෝ එක බලන ගමන් ඔබට මොන හරි ගැටලුවක් ආවොත් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගැටලුව දාන්න. අපිට හැකි ආකාරයෙන් අපි ඔබට උත්තර දෙන්න සූදානම්. අදත් අපිත් එක්ක එකතු වෙනවා ජාත්‍යන්තර සහතික ලත් පුහුණුකරුවෙක් ව්‍යවසායකත්ව සම්බන්ධයෙන් ඒ වගේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ව්‍යවසාය සංවර්ධන නිලධාරී ජයශාන්ත කුමාර මහත්මයා. ඔබතුමාව පිළිගන්නවා මැදිරියට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ BR එක ගැනනේ. මම මෙතනින් පටන් ගන්නවා. ඇත්තටම BR එකක් ඕනේද? ඒකට නම් උත්තරේ අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඔව්. ඇත්තටම තමන්ගේ නමින් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් අපි උදාහරණයක් ගමු. සිල්ලර ව්‍යාපාරයක් තියෙනවා. සුනිල් ව්‍යාපාරය කරන්නේ සුනිල්. එහෙම තියෙනම් කිසි ගැටලුවක් නැහැ. ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. හැබැයි එතනින් එහාට කතා කරොත් ඔබට මේකේ වැදගත්කම සහ මේක අත්‍යවශ්‍ය වෙන මොහොත මොකක්ද කියන එක මම පැහැදිලි කරනවා. ඇත්තටම ව්‍යාපාර ලියාපදිංචියක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යවසායකත්වයක් හෝ ව්‍යාපාරයක් හෝ සුවන් රැකියාවක් ආරම්භ කරලා දින 14ක් ඇතුළත මේ ලියාපදිංචිය ලබා ගන්න ඕනේ. ඒතර මේ ලියාපදිංචිය කියලා කියන්නේ මොකද්ද? ඔබ ඔබගේ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එතන ඉන්නවා ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළ නිලධාරියෙක්. ඒතකොට මේ නිලධාරිය හම් වෙලා මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඔබ එකපාරට ගියාම එහෙම නැත්නම් මේ ලියාපදිංචි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ගියාම පොඩි ගැටලු සහගත තත්ත්වයකට ඇතිවෙනවා. අන්න ඒ නිසා ඔබට අපේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ව්‍යවසාය සංවර්ධන නිලධාරී තුමෙක් හෝ තුමියක් ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා. මුලින්ම ඔබ කළ යුත්තේ ව්‍යවසාය සංවර්ධන නිලධාරී හම්බෙලා මේ පිළිබඳ උපදේශනය ලබා ගැනීම. ඊට පස්සේ පුළුවන් මේක හරියට කරගන්න. හරි. මම ඔබට කියන්නම් මේ දේ සාමාන්‍ය වෙන විදිහ. ඔබ අපේ නිලධාරී සමග සම්බන්ධ වෙලා මේක උපදේශනේ අරගෙන ඊට පස්සේ ඔබ යනවා අර කියපු ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ නිලධාරී තුමිය හෝ තුමා ගාවට යනවා. එහිදී ඔබට යම්කිසි මුදල් ප්‍රමාණයක් ගෙවලා අයදුම් පත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒතකොට ඒක සාමාන්‍යයෙන් පළාත් සභාවෙන් පළාත් සභාවට මේ මුදල පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගත්තොත් සබරගම් පළාත වගේ රුපියල් 27ක් වගේ මුදලක්. ඒතකොට මේ ගෙවන්නේ අර අයදුම් පත්‍රය ලබා ගන්න. ඒතකොට ඔබ මේ වෙලේ විස්තර සම්පූර්ණ කරන පොඩි තියෙනවා මේ ගෙවීමේ පත්‍රයක්. ඒක සම්පූර්ණ කරලා ඒක අහපව අරන් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් වංශයට ගිහිල්ලා මේ මුදල ගෙවලා එතනින් දෙන රිසිට් එක අරන් ඇවිල්ලා අහපව අර නිලධාරී තුමාට හෝ තුමියට දුන්නාම එතනින් දෙන ඕන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය. ඊට පස්සෝ ඒ අයදුම් පත්‍රයේ තියෙනවා ව්‍යාපාරයේ දාන නම. ඒ වගේම ව්‍යාපාරය කරගෙන යන්නේ මොන වගේ දේවල්ද? ඒ වගේම තමන්ගේ පෞද්ගලික තොරතුරු ඊට පස්සේ ලිපිනය, ෆෝන් නම්බර් ඒ සියල්ලම මේකේ සම්පූර්ණ කරලා ඔබ ආපහු බාර දෙන්න ඕනේ. හැබැයි එකක් මතක තියාගන්න ඒ වෙලාවේ බාර දෙන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි ඔබට ඒ වෙලාවේ දෙන්නත් පුළුවන්. ගැටලුවකුත් නැහැ. ඉතින් මේක සම්පූර්ණ කරලා ඉන්න අනතුරුව ග්‍රාම නිලධාරියගෙන් ඔබගේ හැඳුනුම්පතේ කොපියක් සහතික කරලා ඒකත් සමග ආපසු බාර දෙන්න ඕනේ මුල්ම අවස්ථාවේ. එහෙම නැත්නම් තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක මේ දේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඔබ අයදුම් පත්‍රය බාර ගන්න මොහොතේම ඔබට දෙනවා මෙන්න මේ අවශ්‍යතා ටික ඔබ සම්පූර්ණ කරලා මේ ලියවිලි ටික අරන් ඒකේ කොපි හරි අරගෙන තමයි මේක බාර දෙන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ওই ක්‍රම දෙකම වෙන්න පුළුවන්. මුලින් ඇප්ලිකේෂන් එක විතරක් බාර දුන්නෙන් පස්සේ ඊගාට ඔබට ඔන්න අර කියන අවශ්‍ය ටික බාර දෙන්න කියනවා. එහෙම නැත්නම් අර මුල්ම අවස්ථාවේදී ඕක බාර දෙන්න කියලා. ඉතින් මේක කරන්න ඕනේ මං කිව්වා දින 14ක් ඇතුළත. ඒ කියන්නේ ව්‍යවසායකෝ ව්‍යාපාරය හෝ සුවන් රැකියාව පටන් අරගෙන දින 14ක් යද්දී මේක කරගන්න ඕනේ. එතකොට මේක කරන විදිහ පොඩ්ඩක් කිව්වොත් දැන් ඔබ අර විදිහට අයදුම් පත්‍රය බාර දුන්නා කියමුකෝ ෆීල් කරලා අපව දුන්නා. ඊට පස්සේ ඒ කියන අර සබ්ජෙක්ට් එක කරන නිලධාරී තුමා හෝ තුමිය මේ පිළිබඳ හොයලා බලලා ඊට පස්සේ ඔබට කියනවා සාමාන්‍යයෙන් කෑම බීම සම්බන්ධ ව්‍යවසායකත්වයන් නම් කරන්නේ. අනිවාර්යෙන් PHI ගේ වාර්තාවක් ඕන වෙනවා.
එතකොට කෙලින්ම ඒ නිලධාරිතුමියයි හෝතුමා PHIට වාර්තාවක් දානවා මෙන්න මේ ව්‍යාපාරයක් ව්‍යවසායකත්වයක් ආරම්භ කරගෙන යනවා නම් මෙන්න මෙතන මේක බලලා මේක සෞඛ්‍යයට සුදුසුද නැද්ද කියන නිර්දේශයක් දෙන්න කියනවා. එතකොට PHI ලබනවා. බලලා ඒ සුදුසුයි කියලා ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒක රාජකාරී මට්ටමින් වාර්තා කරනවා. ඒක එකක්. ඊගාට අනිවාර්යයෙන්ම ඔබගේ ව්‍යවසායකත්ව ව්‍යාපාර තියෙන ස්ථානේ Tamanට අයිති තැනක්ද? නැහෙම නැත්නම් බද්දක් ගෙවලා ඉන්න තැනක්ද? අන්න එතන තහවුරුවක් ගන්නවා. එතකොට Tamanට අයිති ඉඩමක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අපි හිතමු තියෙනවා කියලා. Tamanට අයිති එකක් තියෙනම් ඒකේ ඉඩමේ ඔප්පුවේ කොපියක් ලබා දුන්නා නම් ඕන් ඒකට හරි. එහෙම නැත්නම් බදු ගිවිසුමක් නම් තියෙන්නේ බදු ගිවිසුමේ කොපියක්. එහෙම නැත්නම් Tamanට අයිති නෑ තාත්තට අයිති. එතකොට අපි කියනවා ඒකට ලියුමකින් ඉල්ලීමක් කරන්න කියලා. ඒ කියන්නේ තාත්තා ලියුමක් ලියලා දෙනවා මගේ පුතා මේ කරගෙන යන්නේ කිසිම අකමැත්තක් නැහැ. ඒකට අන්න ඒ ලිපිය දෙන්න ඕනේ. ඒතකොට ඒ කියන අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. ඒ වගේම අපි හිතමු සර්විස් සෙන්ටර් එකක් වගේ ත්‍රිවිල් සර්විස් කරනවා වගේ තැනක් නම් ඒ කියන්නේ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ලීරණ තැනක් හරි මොනවා හරි එහෙම පරිසරයට සම්බන්ධ වෙලා සද්ද බද්ද ඇහෙන මැෂින් ක්‍රියාත්මක කරන මොනවා හරි දෙයක් නම් අනිවාර්යයෙන්ම පරිසර අධිකාරියේ බලපත්‍රය ගන්න ඕනේ මේ ව්‍යවසායකත්වය කරගෙන යන්න. එතකොට බොහෝ වෙලාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහම එහෙට යොමු කරනවා. එහෙම නැත්නම් ඒ ව්‍යවසායකයා හෝ ව්‍යාපාරිකයා පරිසර බලපත්‍රයට අයදුම් කරලා මධ්‍යම පරිසර අධිකාරියෙන් මේක ගන්න ඕනේ. ඒ ටික සම්පූර්ණ කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවහම තමයි ඔය කියන ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. අපි හිතමු කවුරු හරි අධ්‍යාපන ආයතනයක් ඒ වගේ ටියුෂන් හරි මොනවා හරි දෙයක් උගන්වන දෙයකට අවසරයක් ගන්න වෙනවා. ඒකෙදි විශේෂ අවසරයක් ඕන. දැන් අපි සබරගම් පළාත ගත්තොත් පළාත් සභාවේ අධ්‍යාපන අංශයෙන් මේ අවසරය ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අතන ලියාපදිංචි දෙන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් ව්‍යවසායකයා හෝ ව්‍යාපාරිකයා යමක් කරගෙන යනවා නම් ඔහුට ඒ පිළිබඳ තියෙන කුසලතා දැනුම ඒ වගේම සමහරට කෝස් එකක් කරලා තියෙන්න පුළුවන් ඩිග්‍රියක් කරන් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ සහතිකපත් දෙන්න ඕනේ. නැත්තම් ඒකපාරට කරන්නේ කොහොමද කියන එක දෙන්න බෑ. මොකද යම්කිසි අවස්ථාවක ගැටලුවක් එන්නේ පාරිභෝගිකයට ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවට ඒකට වග කිය යුත්තේ කවුද කියන එක හොයාගන්න තමයි මේ බලන්නේ. ඉතින් ඒ ටික සම්පූර්ණ කරෙන් පස්සේ කාර්යයන් කීපයක් කරනවා. ඒ වගේම දැන් තව ඔබ ඉන්න ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභා හෝ නගර සභා හෝ මහා නගර සභා ප්‍රදේශයක නම් ඔබ අනිවාර්යෙන් වරිපණන් වෙළඳ බදු ගෙවනවා වෙන්න පුළුවන් නැත්නම් ඉදිරියේදී ගෙවන්න වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් මේ කියන වෙළඳ බලපත්‍රයත් අරන් එන්න ඕන ප්‍රාදේශීය සභාවෙන්. මේකට අලුතෙන්ම එන එකක් ඒක. එදා ඔබ නගර සීමාව තුල ඉන්නවා නම් ඔබ සාමාන්‍යයෙන් නගරේ භාවිතා වෙන පොදු පහසුකම් භාවිතා කරනවා නම් තමයි මේ වරිපණන් අපි ගෙවන්න ඕනේ, වෙළඳ බද්ද ගෙවන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යෙන් ගෙවලා ඒකේ ලිඛිත ලියවිල්ල ඒ කියන්නේ ඔබට ලබා දෙන සාක්ෂිය ඉදිරිපත් කරන්න ඕන ෆොටෝකොපියක් හරි. මෙන්න මේ කියන ප්‍රධාන කාරණා ටික දුන්නෙන් පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණෙන් පස්සේ ඔබගේ ලියාපදිංචි සහතිකය ලබා ගන්න පුළුවන්. එෙහිදී සාමාන්‍යයෙන් සතියක් දෙකක් වගේ කාලයක් යන්න පුළුවන් මේකට. එහිදී සහතිකය නිකුත් කරද්දී ඔබගෙන් තව මුදලක් අය කරනවා. ඒක ඔබගේ තිබෙන ප්‍රාග්ධනයේ වත්කම් ප්‍රමාණය අඩුම ගණනය කරන මුදලක්. ඒක ගෙවීමෙන් පස්සේ ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබට ගන්න පුළුවන් වෙන්නේ ඒක පුජ්‍යලෝ හවුල් ව්‍යාපාරයකට පමණයි. ඒක පුජ්‍යල කියන්නේ අයිතිය එක් පුජ්‍යලයේ සතු ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් කියන්නේ පුජ්‍යලයෝ දෙන්නෙක්ෝ 20ක් සිටින ව්‍යාපාරයක්. හැබැයි මේ හවුල් ව්‍යාපාරය කියන එක 2යි 20 කියන එක සීමා නැති ව්‍යාපාරයක් තියෙනවා. ඒක මම පොඩ්ඩක් දැනුවත් කරන්නම් වෘත්තීය මේ අපි කියමු ගණකාධිකාරී වෘත්තීය, නීතිඥ වෘත්තීය. ඒලට හවුලක් කරගෙන යන්න පුළුවන් 2යි උපරිම සීමාවක් නැහැ. ඒක ඉතින් අපිට එච්චරම මේ වෙලාවේ වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඒකත් අපි දැනගන්න ඕනේ ව්‍යවසායිකව ව්‍යාපාරිකයෝ හැටියට මේ දැනුම අපිට තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය කරෙන් පස්සේ ඒක පුජ්‍යලෝ හවුල් කියන ලියාපදිංචි සහතිකය ලබා ගන්න පුළුවන් වෙයි. ඉන්න අරතුරුව ඊගාව ඔප්ෂන් එක තව කාට හරි අවශ්‍යතාවයක් වෙනවා නෑ මට ඒක පුජ්‍යලේ එපා නෑ මට හවුල් එපා මට ඕන ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි ලියාපදිංචිය. ඒකද COR එකක් කියලා කියන්නේ කම්පැනි ඔෆ් රෙජිස්ට්‍රේෂන්. ඔව්. එතකොට අපිට මේකට යන්න ඕන සමාගම් මැදුරට. එහෙම නැත්නම් කොළඹ තියෙන සමාගම් දෙපාර්තමේන්තුවට. එහින් ඇප්ලයි කරලා ඔබට සාමාන්‍යයෙන් දින 3ක් 4ක් ඇතුළත ඔබගේ ලියාපදිංචිය ලබා ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මේකේ පරිපාලන වේදමත් තියෙන රුපියල් 24000ක් 30000ක් වගේ මුදලක් යනවා. ඉතින් එහෙම වත්කමක් තියෙන කෙනෙකුට ඒක ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. නැත්නම් සරලම පහළම මට්ටමේ ඉන්නවා නම් ඒක පුජ්‍යලෝ හවුල් ලියාපදිංචි සහතිකයක් ලබා ගන්න පුළුවන් වෙයි. COR එකක් ගන්නකොට ඔන්ලයින්
ගන්න ඔව් පුළුවන් නේ. හැබැයි අපිට බෑ ඒක. ඒකට නියෝජිත ආයතනයක් සම්බන්ධ වෙන්න ඕන. අපි දැන් අර සමාගමක කොටස් මිලදී ගද්දී අපිට බෑනේ. ඔව්. නියෝජිත ආයතන හම්බන. අන්න ඒ වගේ උපදේශ ආයතනයක් සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ දේ කරගන්න. ඉතාම ඉක්මනින්. උපරිම දින 3ක් 4කින් අපිට සහතිකය ලබා ගන්න පුළුවන් වෙයි. දැන් සමහර ලාවට දැන් මේ සමාජයේ තියෙනවනේ එක එක මත BR එක ගැන. ඇයි BR එකක් මම මොකටද මම මේ BR එකක් ගන්නෙ කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඔව්. ඒ කියන්නේ මුකුත් හම්බෙන්නේ නැහැනේ අපිට දෙයක් ඉතින් මොකටද අපි මේ BR එකක් ගන්න. ඇත්තටම ඇයි ඒගොල්ලෝ BR එකක් ගන්න ඕනේ? ඔව්. ඇත්තටම මේකේ වටිනාකම එහෙම නැත්නම් වැදගත්කම තේරෙන්නේ යම්කිසි අවස්ථාවකදී ඔබට වෙනත් ආයතනයකින් අපි විශේෂයෙන්ම කියමු රාජ්‍ය ආයතනයකින් යම්කිසි ඔබට දෙයක් ලබා ගන්න අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඒ වකවානු තුළ ඔබට සමහරට රජයේ විවිධ ප්‍රතිපාදන හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු ඔබට මැෂින් එකක් රජයෙන් දෙනවා. දැන් මැෂින් එක දෙන්න සියල්ල සූදානම් වෙලා තියද්දී අපේ ව්‍යවසාය සංවර්ධන නිලධාරී ගිහිල්ලා ඔබ බලනවා. බලපුවාම ඔබගේ වැඩේ කරගෙන යනවා. කිසිම ගැටලුවක් නැහැ. සේවකයොත් ඉන්නවා. හැබැයි BR එක නැහැ. අපිට ඔබට මැෂින් එක දෙන්න බෑ. හේතුව තමයි රජයේ යම් කිසි දෙයක් දෙනවා නම් ඒකට රජයට වගකිව යුතු ලියවිල්ලක් එහෙම නැත්නම් සාක්ෂියක් තියෙන්න ඕන. අපිට එහෙම නැත්නම් රජයේ නිලධාරීන් විදියට අපිට කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඔබට ඒක එකක් විතරයි. ඒ වගේම විවිධ දේවල් සහන වෙන රටවල් වලින් ඔබට සහන දෙන්න පුළුවන්. හැබැයි ඔබ තෝරාගෙන එද්දී ඔබගේ ඔය කියන ලියාපදිංචි සහතිකයක් නැත්නම් එතනින්ම ඔබ අයින් වෙනවා. හේතුව තමයි රජයේ කිසිම දෙයක් එහෙම සුදුසු තැනකට දෙන්න නැතුව දෙන්න බෑ. ඒ නිසා මේ ලියාපදිංචි සහතිකය හරි වැදගත්. ඒක විතරක් නෙමෙයි. අපි හිතමු මොන හරි දැන් නිෂ්පාදනයක් හෝ ව්‍යවසායකයෙක් විදිහට යද්දී යම් ගැටලු වෙනවා. ඒතර මේ ගැටලුවට මුහුණ දෙද්දී ඔබ නියෝජනය වෙන ලියවිල්ල තමයි ඕක. අපි හිතමු ඔව්. දැන් අපි හිතනවා කවුරු හරි ලංකාවේ නිෂ්පාදන පිට රටකට යනවා. අපනයනය කරනවා. අපනයනය කරද්දී අනිවාර්යයෙන් තියෙන්න ඕනේ මේ කම්පැනි රෙජිස්ට්‍රේෂන් එකක්. ඒක පුජ්‍යල තිබ්බත් පුළුවන්, හවුල් තිබ්බත් පුළුවන්. හැබැයි පිට රටකට අපනයනය කරද්දී ඒ රටේ නීතිමය මේ බලද්දී ප්‍රයිවට් ලිමිටඩ් කියලා තියෙනම් ඒ රටේ ඉන්න මිනිස්සු විශ්වාස කරනවා. ඒ කියන්නේ නීතිය ඉදිරියේ පුජ්‍යලයක් විදිහට ප්‍රයිවට් ලිමිටඩ් පිළිගන්න නිසා. හැබැයි ඒක පුජ්‍යල හවුල් වගේ දෙයකින් අපනයනය කරන්න ගියොත් පොඩ්ඩක් ගණන් ගන්න නැති ලෙවල් එකක් තියෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න අපනයන මට්ටමට යනවා නම් ප්‍රයිවට් කම්පැනියක් විදිහට තමයි අපි ලියාපදිංචි කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වැදගත් කොච්චරද කියන එක අපිට කියලා නිම කරන්න බෑ. මේවා නැත්තම් ඔය මොකවත් ඉස්සරහට යන්න බෑ. ඒතර ඔබට අර සුවන් රැකියාවක් කරගෙන ඔහේ එදා වේල හොයාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉස්සරහට යද්දී අනිවාර්යෙන් මේ සියලුම ලිඛිත රජයේ තියෙන නීති රීති වලට අවශ්‍ය සියලුම දේවල් අපි ලබා ගන්න ඕනේ. දැන් ගොඩක් අයගේ මතයක් තියෙනවනේ දැන් BR එක ගත්තයින් පස්සේ මට ටැක්ස් ගෙවන්න වෙයි. ඔක තමයි තියෙන ලොකුම දුර්මතයක් කියලා මම කියන්නේ සමාජය තුළ. දැන් ඇත්තටම එහෙම ටැක්ස් ගෙවන්න ඕනේද BR එක ගත්ත පළියට? නෑ. සාමාන්‍යයෙන් වෙනත් රටවල සාමාන්‍යයෙන් අවුරුදු 18 වෙද්දී ටැක්ස් ෆයිල් එක ඕපන් වෙනවා. හැබැයි මෙහෙ එහෙම එකක් නෑ. ටැක්ස් ෆයිල් එක ඕපන් වුණා කියලා ටැක්ස් ගෙවන්න කියලා නීතියක් නෑ. තමන්ගේ ආදායම දැන් මේ කාලය තුල ගත්තොත් සුද්ධ ලාභය ලක්ෂ 12යි නා. ඊට පහළ තියෙන අය ටැක්ස් ගෙවන්න ඕනේ නෑ. 12 ලක්ෂ එකක් රුපියලක් තා වැඩි වෙනවා අන්න ටැක්ස් වලට රුපියල අහු වෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. අනික මේ ඇත්තටම කිව්වොත් මේ ශ්‍රී ලංකාව තුල සිටින ශුද්‍ර පරිමාණ, කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ ලෙවල් එකේ ඉන්න සියලු දෙනා තමයි ආර්ථිකයේ කොඳු නාරකී. ඒකට ආර්ථිකය දුවන්නේ මේ සියලු දෙනාගේ. ඒ නිසා මේ ටැක්ස් කියන එක ලොකු පන්නලා මේ කට්ටිය යටපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් පොඩි මුදලා ඒ වගේ ලාභයක් ලැබෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ නිසා මේ ටැක්ස් කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට ෆයිල් එකක් ඕපන් වුණොත් ඒක නීතිමය කරුණක් රටක තියෙන. හැබැයි ඔබට පුළුවන් ඔබගේ මෙන්න මට තියෙන සුද්ධ ලාභේ ඒකට කියන අවසාන ගිණුම් මූල්‍ය ප්‍රකාශ හදලා ඔබට පෙන්වන්න පුළුවන් මගේ නෑ. ඒක ඉදිරිපත් කරා නම් ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවට ප්‍රශ්න විසඳෙනවා. මම හිතන්නේ BR එක ගැන දැනුවත් වුණා සෑහෙන්න දේවල්. ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් ඔන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න පුළුවන්. ඒ වගේම මේ BR එකක් ගන්න බය වෙන්න එපා. යන්න ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එතන ඉන්න ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ව්‍යවසාය සංවර්ධන නිලධාරී තුමිය හෝ තුමාව හම්බෙන්න ඔයාලට මේ සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් එක්ක යන්න පුළුවන්. සූතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක BR එක ගැන කතා කරන්න යූත්‍රිම් මැදිරියට ආවට. ඉදිරියේදීත් අපි ජයසන්ත කුමාර මහත්මයාත් එක්ක මේ වගේ වැදගත් මාතෘකා කතා කරමු. එතෙක් ඔබට ජය.